අපේ ආරක්ෂාව සඳහා තොරතුරු සාක්ෂියක භාවිත කිරීමේ හේතු සඳහා CCTV කැමරා භාවිත කරනවා. නමුත් එම කැමරාව අපිට පැහැදිලි කර නොහැකි අද්භූතයක් සටහන් වුණොත් ඔබ මොකද කරන්නේ? මුලින්ම අපි කතා කරන්න යන්නේ 2024 අප්‍රේල් මාසයේ 10 වන දින බොලිවියාවේ පාපුවන් තරගයක් අතරතුර එහි තිබූ කැමරාවකට හසු වූ අද්භූතයක් ගැන. කැමරාව හරහා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ආසන අතරින් දිව යන අඳුරු පෙනුමක් සහිත දෙයක් වේගයෙන් අනෙක් දිශාවට ඇදෙනවා කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මෙහි අද්භූත කරුණ එම ක්‍රීඩාංගණයේ සිටි කිසිදු ප්‍රේක්ෂකයෙක් එම වෙලාවේ මේ දර්ශන දැක නොතිබීම. ඊළඟ සිදුවීමෙන් අපි කතා කරන්න යන්නේ 2025 අප්‍රේල් මාසයේ 1 වෙනිදා රාත්‍රී 12:15ට මෙක්සිකෝවේ ටෙටගලාහි CCTV කැමරාවකට හසු අද්භූත දෙයක් ගැන. මෙම වීඩියෝවේ හිස නැති අශ්වයේ භූතයෙක් අඳුර විදුලියෙන් දිව යන බවට වාර්තා වෙනවා. ඒ වගේම අශ්වයාට ගාතන හඬක් සහ අඳුරු පෙනුමක්ද දැක ඇති බවට වාර්තා වෙනවා. මෙම සිදුවීමෙන් අපි කතා කරන්න යන්නේ මැලේසියාවේ සුපර්මාකට් එකක 2021 ජූලි 30 වන දින CCTV කැමරාවකට හසු වූ අද්භූත සිදුවීමක් ගැන. මෙම සිදුවීමේදී සුපර්මාකට් එකට පැමිණි පුද්ගලයෙක් අද්භූත විදිහට හැසිරෙනවා. හරියටම කිව්වොත් උඩ භූතයෙක් ආවේශලා වගේ. තවද විනිසලේ භාණ්ඩ ඉබේම ගැලවී වැටීම් දැක ඇති බවට වාර්තා වෙනවා. මෙම සිදුවීම සිදුවන්නේ 2017 ඔක්තෝබර් මාසයේ අයර්ලන්තයේ ඩීල් පාර්ක් පාසලේ. මේ පාසලේ CCTV කැමරාවල හරිම අද්භූත දෙයක් සටහන් වෙනවා. පුටු අද්භූත ලෙස ඇදී සැලවීම් රාක්කොල ඇදිය වැටීම් පිටි ඇති කොස්ට ගලපී වැටීම් වැනි අද්භූත සිදුවීම් සිද්ධ වෙනවා. 2009 අගෝස්තු 8 වන දින පෙරවරු 8 පමණ එංගලන්තයේ කෙනට්ටි රොබර් මාල්ගේ CCTV කැමරාවල හරිම අද්භූතයක් සටහන් වෙලා තිබුණා.
මෙම වීඩියෝ එකේ මාලිගාවේ දොරටු හරහා අඳුරු කූපයක් ගමන් කරනවා CCTV කැමරාවලට හසු වෙලා තියෙනවා. ඩෝර් මාලිගයේ හොල්මන් සිද්ධි මීට පෙරද වාර්තා වී තියෙන නිසා මේක බොරුවක් කියන්න අමාරුයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ 2013 ජනවාරි මාසයේ දිනයක අලුයම 3:43 පමණ ආරක්ෂක කැමරා සටහන් දර්ශනය ගෙන. මෙම වීඩියෝ එක සිටින පුද්ගලයාව නොපෙනෙන බලයක් විසින් ඇදගෙන ආකාරය මෙම වීඩියෝ එක හොඳින් බැලුවොත් ඔබට පෙනේ. පසුව ඔහු නැවත නැගිටී පලා දුන් ආකාරයට කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මේ වීඩියෝ ඇත්ත නැත්ත හරියටම කියන්න අපි දන්නේ නැහැ. නමුත් මේවා බොරුමයි කියන්න අමාරුයි. මේ සියල්ලම පොලිස් ස්ථානවල CCTV කැමරාවලට හසු වුණු වීඩියෝ ෆුටේජ් නිසා. කොහොම වුණත් මේක තීරණය ගන්න ඕනේ මේ වීඩියෝ එක බලන ඔයාලා. ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට සුබ දවසක්.